කැරට් එකක් කියන්නේ කීයද? මිලිග්‍රෑම් 200යි. හරි. එතකොට කැරට් එකක් කියන්නේ කීයද? සාමාන්‍යයෙන් ග්‍රෑම් වලින් ගත්තොත් 0.2 ග්‍රෑම්. ඒ කියන්නේ 200 මිලිග්‍රෑම් 200. හරි. එතකොට කැරට් පහක් කියන්නේ කීයද? 1 ග්‍රෑම්. හරි. මේ තියෙන මේ වගේ පොඩියට කපපු ගල්. එතකොට මිලිග්‍රෑම් නැත්තම් 0.2 කැරට් වලට වඩා අඩු ඒවා තමයි අපි ගොඩක් වෙලාට කතා කරන්නේ මිලි ස්ටෝන් විදිහට. රයිට්? මිලි ස්ටෝන්ස්. මිලි කියන එක මතක තියාගන්න. මිලි කියන්නේ ඔය ෆ්‍රාන්ස් වචනයක්. හරි. ඊට පස්සේ කැලිබ්‍රේටඩ් ස්ටෝන්. කැලිබ්‍රේටඩ් කියන්නේ මොකක්ද? මේ තියෙන කැලිබ්‍රේටඩ් ගල්. මේක සාමාන්‍යයෙන් 6/4 කපපුවා. ඒ කියන්නේ මේ මිලිමීටර් 6ක් දිග, මිලිමීටර් 4ක් පල්ල ගල්. එතකොට මේවා සාමාන්‍යයෙන් අපිට මේවා හදන්නේ මොනවටද? yes මොනවද ජුවලරි? දැන් මට කියනවා සමහරක් අර උමේෂ් අරන් එන්න 6 මිලිමීටර් නැත්නම් 6 මිලිමීටර් රවුන්ඩ් ගල් කැලි 50ක් ගේන්න. නැත්නම් 6/4 ගල් කැලි ගේන්න 20ක්. නැත්නම් අපිට කියනවා 7/5 ගල් කැලි ගේන්න 30ක්. එහෙම කියන. ඒ වෙන්නේ මොනවද? මේක අපි කපාගෙන යද්දි එකම සයිස් එක තමයි කපන්නේ. කැලිබ්‍රේටඩ් කියන්නේ මිලිමීටර් ගාන සමානයි. එතකොට අපිට ගල් මාස් ප්‍රොඩක්ෂන් එකක් කරන වෙලාවට ඒක ලේසි. තේනද? මාස් ප්‍රොඩක්ෂන් එකක් කරන වෙලාවට අපි ලේසි ඒක. එතකොට සිංගල් ස්ටෝන් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඔය කතා කරන normal ගලක ඉතින් මේක මෙදින් අපි දැන් ගත්තොත් උදාහරණයකට මෙහෙම දැන් මේක මේ ඕපන් කරලා තියෙන මැද්දේ ගලක් තියෙනවා වගේද පේන්නේ ඔයගොල්ලෝ? ඔහෙන් බලන්න. මැද්දේ ගලක් නැහැ මේ. මැද්දේ ගලවලදී. මේ වෙන ජපානයෙන් ගත්ත එකක් මේ. ප්ලැටිනම්. මේ මට මේ දුන්නේ මේ මම එහෙ ගත්තේ ඔක්ෂන් එකේ. ඒක මේ මැද්දේ තියෙන්නේ පාට ගාලා තියෙන්නේ. මේ මොනවද එහෙනම් තියෙන්නේ නැත්තේ මේක? මේ පద్මරාගයක් කියලා දුන්න මුද්දා. ජපානෙත් කරලා තියෙන වැඩේ. මේ හොඳ වෙලාවට GRS සර්ටිෆිකේට් එක තිබ්බා.